මස්ලේ නැතියට බලුලෙව කන්නේ හුස් පිරුමක් ඵලයක් නොලබන්නේ. පින්නදිනේ මසුත් නැති ලේත් නැති ඇට කට්ටක් තියෙනවා. හොඳේ. මසුත් නැති ලේත් නැති ඇට කට්ටක් තියෙනවා. මෙන්න මේ බල්ලෙකුත් ඉන්නවා. හිතන්නකෝ බල්ලෙක් ඉන්නවා මේ බල්ලට හම්බ වෙනවා මසුත් නැති ලේත් නැති මස් කට්ටක්. කට්ටක් හම්බ වෙනවා. මේ කට්ට පින්නදිනේ මේ බල්ලා දාගෙන හපනවා බල්ලට මොකද වෙන්නේ? ඔඩ මේක හිතලා බලන්න පින්නතුනේ. ඔයගොල්ලෝ දැක්කලා ඇති ඕන තරම් බල්ලෝ මස් කටු කනවා. ඕන තරම් දැකලා ඇති. පින්නදිනේ මෙන්න මේක පොඩ්ඩක් හිතලා බලන්න. බල්ලෙක් ඉන්නවා මූට හම්බ වෙනවා කට්ට මූ කට්ට හපනවා බල්ලට මොකද වෙන්නේ? මේක පින්නදිනේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලොකුට හිතන්න ඕන දෙයක් නෙමෙයි. පොඩ්ඩක් නිකන් නෝමල් එකේ හිතලා බලන්න. මූට මොකද වෙන්නේ? මූගේ කට්ට කැපිලා මූගේ ලේ ටික මූටම රහ වෙනවා. ඒයි. මස් කට්ටේ මසුත් නැහැ, ලේත් නැහැ. කට්ටක් නෙපින්නතුනේ. කට්ට එක අර නිකන් ඉතුරු වෙච්ච කටු කෑල්ලක් පමණයි. ඔය කටු කෑල්ලට පින්නන බල්ලගේ කට කැපිලා බල්ලගේ ලේ ටික බල්ලට රහ වෙනවා. බල්ලට කිසිම වටිනාකමක් නැහැ. බල්ලගේ කුස පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ. හොඳේ. අන්න ඒ වගේ තමයි අපිත් ඉපදිච්ච දවස් ඉඳලා මැරෙනකම් මොකද කරන්නේ? කට්ටක් කපනවා. හොඳේ. කට්ටක් කපනවා අපේ හිත පිනව ගන්න. අපේ කය පිනවන්න අපි කට්ටක් කපනවා. සාමාන්‍යයෙන් කියන්නේ අද නම් මාර කට්ටක් කෑවා. අද කිසිම වැඩක් උනේ නැහැ. අද කට්ටක් කෑවා කියලා අපි කියනවා නේද? පින්නතුනේ ඇත්තටම අපි කට්ටක් තමයි කන්නේ. ඉපතිච්ච දවස් ඉඳලා අපි කෑවේ මොනවද? කටු පින්නතුනේ. එහෙනම් ඔන්න ඔය කට්ට කණ එක වටිනාකමක් තියනවද? වටිනාකමක් නැහැ. අන්න බුදුහාමුදුරුවෝ කිව්වා ඔන්න ඔය වැඩක් නැති දේවල් කරනවා නම් ඇත්තට මේක කොයි වගේ දෙයක්ද? ඒක ලැජ්ජ සහගත දෙයක්. ඒ කියන්නේ පින්නතුනේ බල්ලෙක් ඉන්නවා බල්ලා මස් කට්ටක් කනවා. ඒක කිසිම වටිනාකමක් නැහැ කියලා අපිට තේරෙනවා. මොකද අපිට නුවණක් තියෙන නින්දා අපිට තේරෙනවා මේ බල්ලා මස් කට්ටක් කනවා මුට කිසි වටිනාකමක් නැහැ කියලා. එහෙනම් අපිට මේක ලැජ්ජ විය යුතු කාරණාවක් නෙමේද? බල්ලා මස් කට්ට කන්නේ පින්නතුනේ ඒකේ දන්නේ නැති හින්දා. ඌ දන්නේ නැහැ මේකේ මස් නැහැ කියලා. එහෙනම් පින්නතුනේ අපිට නොදැන කරනවා පින්නතුනේ ඉපදිච්ච දවස් ඉඳලා පින්නතුනේ මේ ලෝකේ හොඳයි සාරයි වටිනවා කියන මේ මුළු ලෝකෙම අපි අල්ලන්න යනවා. මෙන්න මේ ලෝකේ අල්ලන්න යනවා පින්නතුනේ. අල්ලන්න ගියාට මේ ලෝකේ කිසිම වටිනාකමක් නැහැ. කට්ටක් පමණයි. මේ ලෝකේ කිසිම